මහණෙනි සත්පුරුෂයාට සතුට ලැබෙන තැන් තියෙනවා. මහණෙනි මිනිස්සු එකතු වුණාම නැත්නම් අපිට මිනිස්සු එකතු වුණාට වඩා අපිට ප්‍රවෘත්ති වලට අහන්න ලැබෙනවා. නැත්නම් මිනිස්සු එකතු වුණා අහන්න ලැබෙනවා. අන්න අසවල් කෙනා මිනි මරලා අසවල් අසවල් දී හොරකම් කරලා අන්න අසවල් පවුල් කඩාකප්පල් වෙලා අසවලාගේ මේ නෝන අසවල් කෙනාත් එක්ක ඉන්නවා. අසවලාගේ මේ මහත්ය අසවල් කෙනාත් එක්ක ඉන්නවා. අන්න දුස්සීලකම් කරනවා කියලා. අන්න අසවල් අය කුඩු ගහන්න පටන් අරන් බොන්න පටන් අරන් කියලා. එතකොටම තමා මතක් වෙනවා අනේ මම බේරුණා කියලා තමා මතක් වෙච්ච ගමන් බුදුරජාණන් වහන්සේ වදාලා ඉදම් බික්කවේ පණ්ඩිතෝ පඨමන් දිත්තේව ධම්මේ සුඛං සෝමනස්සම් පටිසංවේදී. මහණෙනි නුවණැති සත්පුරුෂයා මෙලොවම විදින පළවෙනි සැපේ එක කියනවා. මෙලොවම විදින පළවෙනි සැපේ කියනවා යාන්තම් ඇති මම බේරුණා. මම මේකෙන් බේරුණා කියන අදහස අපිට ඇති වෙනවා නම් මම මේ පාපෙන් බේරුණා. මට මතකයි ඒ වගේ එක මහත්තයෙක් මට කිව්වා මම එතකොට ආරණ්‍යක හිටියේ මේ ඈත ආරණ්‍යයක මහමෙවුනා හදන්න ඉස්සර වෙලා. ඒ මහත්තයා ඔය ත්‍රිවිධ හමුදාවට අයිති ආයතනයක සේවය කරන මහත්තයෙක්. ඒ මහත්තයාට මොනවා හරි එකකට ඔය ඝාතනයකට යන්න සිද්ධ වෙලා තියෙනවා. මොකක් හරි එකට මේ මහත්තයාට බෙල්ලන්විල පන්සලට ගියපු වෙලාවේ කවුරු හරි දීලා තියෙනවා මට දැන් මතක නෑ විස්තරේ. මම ගොඩාක් අවුරුදු 30කට 30කට විතර කලින් කතාවක්. ඉතින් මේ මහත්තයා කරලා තියෙන්නේ ජීප් එක පිටිපස්සට ගිහිල්ලා බෝධින් වහන්සේ දිහා බලාගෙන වැඳලා කියලා තියෙනවා අනේ භාග්‍ය බුදුරජාණන් වහන්සේ මේ බොමුල සම්බුද්ධත්වයේ ලැබුවා සත්‍යයි. මේ සත්‍යානුභාවයේ මගේ ජීවිතයේ ප්‍රාණඝාතයකට හවුල් වෙන්න එපා. මාස්පතා යා සිල් ගන්න එනවා ඒ ආරණ්‍යට පොයට. මාත් කතා කළේ මට කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ පුදුම සත්‍යයක් නේ. ඊට පස්සේ මාව මේ වැඩේට ගත්තේ නැහැ කිව්වා. එතකොට ඒකෙන් තේරෙනවා ධර්මයේ බෙනෙහි කරන කෙනාව ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. ඊට පස්සේ තියෙනවා ඔන්න රජයට අහු වෙනවා. ආණ්ඩුවට අහු වෙනවා. දැන් පේනවනේ ඔබට නිවුස් වලට යන හැටි එක එක්කෙනා කරපු දේවල්, ඝාතනය වෙච්ච දේවල්, මාරපු දේවල්. දැන් ඒවට හවුල් වෙන අය සතුටෙන් දින්නේ බයෙන් දින්නේ. බයෙන් ඉන්නේ. එතකොට ඒකට හවුල් වෙච්ච නැති කෙනා සතුටෙන් ඉන්නේ. අනේ මම බේරුණා. මම මේ වරදෙන් බේරුණා. මම මේ අකුසලයෙන් බේරුණා. මම මේකෙන් බේරුණා කියලා සතුටින් ඉන්නේ. ඔය වගේ මේකක් මට දැනගන්න ලැබුණා එක ඉංජිනේරු මහත්තයෙක්. ඒ මහත්තයා වැඩ කරන කම්පැනියේ පිටරටක එයාට කියලා තියෙනවා මැෂින් එකක් ඩිසයින් කරන්න කියලා. සතාව ඇතුළට දැම්මහම ටින් එකෙන් එන්න. මේ මහත්තයා හැමදාම පිරිත් කී දෙවියන්ට පින් අනුමෝදන් කරලා තිනවා අනේ මම මේ අකුසලයෙන් මිදේවා මට මිදෙන්න ලැබේවා මට මේකට හවුල් වෙන්න එපා කියලා. අන්තිමට හිතලා තියෙන මම රස්සාවෙන් අයින් වෙනවා මේක කරන්නේ නැහැ කියලා. ඒ මහත්තයා වෙන සෙක්ෂන් එකකට දාලා. ඊට පස්සේ මේ මහත්තයාගෙන් බේරුණා. අවංකවම ධර්මයේ හැසිරෙනවා නම් ධර්මයේ විසින් බේර ගන්නවා.